හිතන්න එකපාරටම ඔබේ පපුව මැදින් දරාගන්න බැරි බරක් එහෙමත් නැත්තම් තද කිරීමක් දැනෙනවා. ඒ වේදනාව වම් අත දිගේ හකු දෙසට පැතිරෙනවා. මෙන්න මේ වගේ ජීවිතයත් මරණයත් අතර සටනක් සිදුවන හදිසි අවස්ථාවකදී වෛද්‍යවරු මුලින්ම මතක් කරන රෝගියෙක් සතුව තිබිය යුතුම ප්‍රාණ රක්ෂණයක් වැනි ඖෂධයක් තියෙනවා. ඒ තමයි බොහෝ දෙනෙක් දිව යට තියෙන පෙත්ත. එහෙමත් නැත්තම් GTN කියලා හඳුන්වන ඖෂධය. අද මේ වීඩියෝවෙන් අපි කතා කරන්නේ ඔබේ හෝ ඔබේ ආදරණීයයෙකුගේ ජීවිතය බේරාගන්න උදව් වෙන GTN ඖෂධය ගැන සම්පූර්ණ විස්තරයයි. වීඩියෝව අවසානයේ වෙනකම්ම බලන්න. මොකද මේ කරුණු කවදා හරි දවසක ජීවිතයක් බේරගන්න තීරණාත්මක වෙන්න පුළුවන්. ඖෂධය ක්‍රියා කරන්නේ කෙසේද? GTN ශරීරයට ඇතුළු වුණාම රුධිර නාල blood vessels පළල් කරනවා. එතකොට හෘදය දෙසට ලී ගමනාගමනය පහසු වෙනවා. හෘදයට වැඩ කරන්න යන වෙහෙස අඩු වෙනවා. පපුවේ කැක්කුම විනාඩි 1-3කින් අඩු වෙන්නේ ඒකයි. ඖෂධය භාවිතය ප්‍රධාන වශයෙන්ම පපුවේ කැක්කුම සඳහා භාවිත කරනවා. හෘදයේ මාංශපේශීවලට රුධිරය සහ ඔක්සිජන් සැපයුම මදි වුණාම ඇතිවන පපුවේ තද ගතිය හෝ කැක්කුම ක්ෂණිකව පාලනය කරන්න මේක දෙනවා. ලබාගත හැකි ආකාර. දිව යට තබන පෙති sublingual tablets. දිව යටට තැබූ සැනින් දියවී ලේවලට උරාගන්නවා. මුඛ ස්ප්‍රේ sublingual spray. දිව යටට ස්ප්‍රේ කරන ආකාරය. සමේ අලවන පැච් transdermal patches. පැය 12ක් හෝ 24ක් පුරා සෙමින් ඖෂධය ශරීරයට මුදාහරින්න පාවිච්චි කරනවා කැක්කුම ඒම වළැක්වීමට. හදිසි අවස්ථාවකදී පෙත්ත හෝ ස්ප්‍රේ එක නිවැරදිව පාවිච්චි කරන්නේ කොහොමද? පළමු පියවර. වාඩි වෙන්න. බිම හෝ පුටුවක වාඩි වෙන්න. සිටගෙන සිටියදී ගත්තොත් ක්ලාන්තය හැදෙන්න පුළුවන්. ලේ පීඩනය එකපාරටම අඩුවන නිසා. පෙත්ත ගිලින්න එපා. පළමු මාත්‍රාව. එක් පෙත්තක් දිව යටින් තබා කට වසා ගන්න. නැත්නම් ස්ප්‍රේ එකෙන් එකක් හෝ දෙකක් දිව යටට ගසන්න. කෙල ගිලීමෙන් වළකින්න. විනාඩි 5ක් බලන්න. දෙවන මාත්‍රාව. විනාඩි 5කට පසු. විනාඩි 5ක් ගියත් පපුවේ කැක්කුම අඩු නැත්නම් තව පෙත්තක් දිව යටින් තබා ගන්න. හෝ දෙවන වර ස්ප්‍රේ කරන්න. තවත් විනාඩි 5ක් බලන්න. විනාඩි 10කට පසු. මාත්‍රා දෙකක් පෙති දෙකක් ගෙනත් විනාඩි 5ක් ඇතුළත මුළු කාලය විනාඩි 10-15ක් කැක්කුම අඩු නැත්නම් ඒ හෘදයාබාධයක ලක්ෂණයක් විය හැකියි. වහාම රෝහලකට යන්න. තනිවම වාහන පදවන්න එපා. පොදු අතුරු ආබාධ. හිසරදය. රුධිර නාල එකපාරටම පළල් වන නිසා තද හිසරදයක් එන්න පුළුවන්. මෙය සාමාන්‍යයි. ක්ලාන්ත ගතිය සහ කරකැවිල්ල. රුධිර පීඩනයේ වේගයෙන් අඩුවීම නිසා ඇතිවේ. මුහුණ සහ බෙල්ල රතු වීම. සිරුර උණුසුම් වී රතු පැහැවීම. විශේෂයෙන්ම සැලකිලිමත් වී යුතු කරුණු. පෙති කල්ලිකුත් වීම. GTN පෙති බෝතලයේ ඇරලා සති 8ක් මාස 2ක් ගියාට පස්සේ එහි සැර බාල වෙනවා. ඒ නිසා පෙති ඉතුරු වෙලා තිබුණත් මාස 2කින් අලුත් බෝතලයක් ගන්න ඕනේ. ස්ප්‍රේ එකේ නම් කල්ලිකුත් වන දිනේ තෙක් පාවිච්චි කළ හැක. ගබඩා කිරීම. පෙති බෝතලයේ තදින් වසා සෙවන ඇති සිසිල් තැනක තබන්න. කලිසම් සාක්කුවේ දමාගෙන යාමෙන් සිරුරේ රශ්මියට පෙති අක්‍රිය විය හැක. ලිංගික දුර්වලතා සඳහා ගන්නා ඖෂධ. වියාග්‍රා වැනි පෙති බොනායෙක් නම් GTN ගැනීම ඉතාම අනතුරුදායකයි. මේ දෙක එකතු වූ විට රුධිර පීඩනය මාරාන්තික ලෙස පහත වැටෙන්න පුළුවන්. මත්පැන්. GTN පාවිච්චි කරන අතරතුර මත්පැන් බීමෙන් කරකැවිල්ල සහ ක්ලාන්තය අධික වේ. මෙම ඖෂධය සහ
වෙනත් සියලුම ඖෂධ භාවිතා කිරීමේදී මීළඟ උපදෙස් අනුගමනය කරන්න. අවසාන වැදගත් උපදෙස්. මත්පැන්, ඇල්කොහෝල් සමග ඖෂධ ලබා ගන්න එපා. වෛද්‍ය උපදෙස් නැතිව ඖෂධ භාවිතා කරන්න එපා. විනෝදනාත්මක ලෙස කිසිම ඖෂධයක් භාවිතා කරන්න එපා. මෙය සාමාන්‍ය දෙනුම සඳහා පමණි. සෑම මොහොතකම වෛද්‍ය උපදෙස් පිළිපදින්න. කාමර උෂ්ණත්වය සෙල්සියස් අංශක 20න් සෙල්සියස් අංශක 30 දක්වා. සෑම මොහොතකම ඖෂධ නියමිත ලෙස ස්ථානගත කරන්න. ඖෂධ භාවිතයේදී වඩාත් සැලකිලිමත් වන්න. කුඩා ළමුන්ගෙන් ඖෂධ දුරස් කර තබන්න. ඔබට මෙම වීඩියෝව වැදගත් වුණා නම් ලයික් කරන්න. තවත් මෙවැනි සෞඛ්‍ය දැනුම ලබා ගන්න channel එක subscribe කරන්න. ඔබේ යාළුවන්ටත් මේ දැනුම ලබා ගන්න share කරන්න. ඊළඟ සෞඛ්‍ය වීඩියෝවෙන් හමු වෙමු. ඔබට නිරෝගී ජීවිතයක්. සුබ දවසක්.